හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඉතින් ඔයාලා හොඳින් නැති කියලා. මොකද මේ දවස්වල වැස්ස. ඉතින් ලෙඩ රෝග වැඩි. අනික දැන් උදේට පිණිබානවනේ. ඉතින් මේ දේවල් නිසා ඉතින් කට්ටියන්ට විවිධ ලෙඩ රෝග තමයි තියෙන්නේ. දැන් මටත් මේ දවස්වල උදේට පින්න නිසා පීනසේ හැදෙනවා. මං කලිනුත් ඔයාලත් එක්ක ෂෙයා කරන් තියෙනවා මට පීනසේ තියෙනවා කියලා. ඉතින් මේකට කොච්චර බෙහෙත් කරත් තාම නම් ඉතින් අඩුවක් නැහැ. මේ සිංහල බෙහෙත් කරා, ඉංග්‍රීසි බෙහෙත් කරා, කරන්න තියෙන හැම බෙහෙතක්ම කරා. ඉතින් වැඩක් නැහැ. දැන් මේ දැනුත් පීනසේ වැඩි වෙලා තමයි ඉන්නේ. ඉතින් මට හැච්චින් ගියාට මට මේ හෙමිරිස්සා ගතිය තියෙනවා. ඉතින් ඔයාලා වැඩිය ගණන් ගන්න එපා. මම අද කතා කරන්න ඔයාලත් එක්ක සූදානම් වුණේ යාළුවනේ අලුතෙන් අම්මා කෙනෙක් වෙච්චි ඔයාට තියෙන ප්‍රශ්නයක් ගැන. මොකද මාත් අලුතෙන් අම්මා කෙනෙක් වුණ කෙනෙක්. ඉතින් මාත් මේ දේවල් වලට මගේ ජීවිතේ මගේ බබා ලැබුණාට පස්සේ මම කොහොමද මේ දේවල් වලට මුහුණ දුන්නේ කියන එක තමයි ඔයාලත් එක්ක මම අද ෂෙයා කරගන්න සූදානම් වුණේ. ඒ කියන්නේ මට තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි යාළුවනේ බබාට කවා ගන්න එක. ඉතින් මම ඔයාලට මුලින්ම කියන්නම්කෝ. ඉතින් මෙයාලට කැම පටන් ගන්නේ මාස 6න් යාළුවනේ. ඉතින් අපි මාස 6ේදී මම ගත්තේ සුවදැල් හාල් එකයි කුරුළුතුඩ හාල් එකයි. ඉතින් මොකද කට්ටිය කියලානේ සුවදැල් හාල් එහෙම අර සුවඳයි රසයි මේ දේවල් නිසා බබාලා කනවා කියලා කියනවානේ. අනිත් එක තමයි කුරුළුතුඩ වගේ අර කුරුට තියෙන හාල් එක බබාලට ගුණයි කියනවා. මේ අර රතු සහල් එහෙමත් හොඳයි කියලා කියනවනේ මේ බබාලට. ඉතින් අන්න ඒ නිසා තමයි මම ඒ දෙකෙන් තෝරගත්තේ. ඒ වුණාට ඉතින් බබා කුරුළුතුඩ ඒ බත් එක කන්න කැමති වුණේ නැහැ. එයා සුවදැල් හාල් එකෙන් දුන්න බත් එක නම් එයා කෑවා. ඉතින් මේ අපි ඉතින් එක එක හාල් වර්ග තෝරගෙන ඉතින් බබාලට දෙනවා මේවා හොඳයි මේවා හොඳයි කියලා. මොකද ඉතින් ඒවා දේශීය හාල් වර්ගනේ. ඉතින් ඇත්තටම මේවා හොඳයි. ඒ වුණාට අපිට මේ බර වැඩි කරගන්න ඔය දේවල් වලට ගියාම ඇත්තටම මේ කෑම කවන්න ගත්තාම බර වැඩි කරගන්න ඕන. ඉතින් බර අඩු කරගන්න බෑ. එතකොට බර අඩු වුණොත් පෝෂණ වැඩසටහන් වලට යන්න වෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් නිසා පෝෂණ වැඩසටහන් වලට යන්න ගොඩක් අම්මලා බයයි. මොකද මේ මටත් තාම එහෙම පෝෂණ වැඩසටහන් වලට යන්න වෙලා නැහැ. ඒ වුණාට ඒකට ගියපු අම්මලා කියනවා මේ දැන් මේ කන ප්‍රමාණ ඒ කියන්නේ අපේ මාස ගණන් අනුව තියනවානේ අඩු කෝපේ මෙච්චර ප්‍රමාණයක් කන්න ඕනි කියලා. ඉතින් අන්න ඒ වගේ දැන් මගේ බබාට අවුරුද්දයි මාස 4යි. එතකොට එයා කන්න ඕනේ අඩු කෝපයකුයි තව චුට්ටකුයි කන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ ප්‍රමාණවල තියෙනවා. එතකොට දැන් ඔය මේ කන්නෙම නැති බබාලානේ. ඉතින් එතකොට ඔය දැන් පෝෂණ වැඩසටහන් වලට යන්න ඕනේ. ඉතින් මේ ඒ තැන් වලට ගියාම ඒ කට්ටිය කියනවලු මේ ඔය ලේ චෙක් කරන්න එහෙම කියනවලු. එතකොට ඇත්තද දන්නේ නැහැ ඉතින් මේ දේවල්. මේ ඉතින් ඔය කියන ඒවා තමයි. කියනවලු මේ අර මේ අඬු කෝපේ දැන් ඒ චුට්ටයි නම් කන්න ඕනේ. ඉතින් කොහොම හරි ඒවා කවා ගන්න කියනවලු. ඉතින් ඇත්තටම යාළුවනේ මට නම් මේක මානසිකම පීඩනයක්. මොකද දැන් බබා මේ අඩුම දැන් එක වේලකටනේ දැන් ඔය මේ අඬු කෝපේ තව චුට්ටක් කන්න කියන්නේ. ඇත්තටම ඉතින් යාළුවනේ එයාලා ඒ ප්‍රමාණෙම කන්නේ නැහැ. මොකද මේ අපි කොච්චර කවන්න මේ අපි මැනලා අරගෙන අපි මේ දැන් කොහොම හරි මේ මම මේ බර කිරන්න ගියාට පස්සේ මගේ බබාගේ බර වැඩි වෙන්නෙම නැහැ. එයාගේ වැඩි වෙන්නේ ග්‍රෑම් 100යි හැම මාසෙම. ඉතින් ඔහොම තමයි වැඩි වෙන්නේ. මොන දේ කන්න දුන්නත් එහෙම තමයි වැඩි වෙන්නේ. මට ඉතින් දැන් මුල්ම මාසේ කොහොම හරි බර ඒ වගේ ග්‍රෑම් 100ක් වැඩි වුණාට පස්සේ මිස් කිව්වා මෙහෙම මේ යන විදිහ නම් හරියන්නේ නැහැ. ඒ හින්දා ඔයා
හැමදාම යෝගට් එකක් දෙන්න කිව්වා. එතකොට බිත්තර ගෙඩියක් දෙන්න කිව්වා. ඒ වගේ හැමදාම මේ දේවල් දෙන්න කිව්වා. එතකොට මේ බබා මොන දේ කෑවේ නැතත් අර බර හරි ගස ගන්න පුළුවන් වෙයි කිව්වා. ඉතින් දැන් අපි කොහොමත් ඉතින් try කරනවානේ බබාට කොහොම හරි කවා ගන්න. ඉතින් මේ අඩුම මම නම් කොහොම හරි එක වේලකට දැන් මෙයාට කටක් දෙකටක්වත් කවා ගන්න මේ හරිම අමාරුයි. මොකද මේ අනික තමයි මේ මිස්ලා කියනවා විනාඩි 20න් මේ කෑම එක කවලා ඉවර කරන්න කියලා. ඉතින් දැන් අපි අලුතෙන් අම්මා කෙනෙක් වුණාම ඉතින් අපි දඟලන්නේ ඒ කියන දේ අකුරටම ඉෂ්ට කරන්න. මොකද අපි දන්නේ නැහැ ළමයාට මොන වගේ දෙයක් වෙයිද මේක මොන වගේ විදිහට බලපායිද මේ බර බලනකොට ඒකට මොන වගේ බලපායිද මොකද ඉතින් මිස්ලා ගියාම කියන්නේ මේ බර හදාගන්න උසට සරිලන බර තියෙන්න ඕනේ මෙහෙමයි කිය. ඉතින් ගොඩක් දේවල් කියනවනේ අපිට බර කිරන්න ගියාම. ඉතින් අපි ගොඩක් දුරට දඟලන්නේ කොහොම හරි කරලා මේ බබාගේ මේ බර හරි ගස ගන්න. ඉතින් අපි අර එයාලා කියන දේ අකුරටම ඉෂ්ට කරන්න තමයි අපි හදන්නේ. ඉතින් මමත් ඒ කිව්ව විදිහට බිත්තර දුන්නා, යෝගට් දුන්නා. ඉතින් ඊට අමතරව මම කොහොම හරි ඉතින් බත් කටක් දෙකටක් හරි කවා ගන්න try කරා. ඉතින් ඒ මොනවා කවාගෙන ගියත් ග්‍රෑම් 100ම තමයි වැඩි වෙලා තිබුණේ. ඊට පස්සේ ඊට පස්සේ මිස් කිව්වා මේ ඔයා හොඳට මේ තෙල් වැඩි කරලා කියන්නේ හොඳට තෙල් දාලා ඔය බැදලා කරලා ඒ වගේ දීලා බලන්න කියලා. ඉතින් එහෙමත් දුන්නා. ඉතින් එයා කියන විදිහට කියන කෑම වර්ග හැම දෙයක්ම දුන්නා. ඉතින් ඒ මොන දේ දුන්නත් ඉතින් සමහර කෑම මෙයා ආසාවෙන් කනවා. සමහර ඒවා මෙයා කන්නේ නැහැ. ඉතින් එහෙමයි. එතකොට ඉතින් මේ අපි ඒත් ඉතින් කමන්නේ මේ දේත් හදලා දීලා බලමුකෝ මේ දේත් හදලා දීලා බලමුකෝ කියලා හිටන් ඉතින් අපි හැම දෙයක්ම මේ ඒ කියන විදිහට හදලා දීලා බැලුවා. ඉතින් ඊට පස්සේ මං කිව්වා දැන් ඔය කියනවනේ බත්ම දෙන්න ඕනේ නැහැ. එතකොට පිට්ටු නූඩ්ලස් අන්න ඒ වගේ දෙන්නත් පුළුවන් කියලා. ඉතින් මම ඊට පස්සේ මිස්ගෙන් ඇහුවා මම මේ විදිහටත් දීලා බැලුවා මිස්. ඒක මන් දුන්නේ නූඩ්ලස් එහෙම දන්න ප්‍රධාන වේලකට. එතකොට මිස්ගෙන් ඇහුවම මිස් කිව්වා නූඩ්ලස් එහෙම මේ අපි දන්නේ නැහැ ඕවා මොන පිටි වලින් හදනවද කියලා. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් ප්‍රධාන වේලකට දෙන්න එපා. තුන් වේලටම කොහොම හරි බත් කවා ගන්න අඬු කෝප්පයයි තව චුට්ටක් අරගෙන මේ මැනලා අරගෙන කවන්න කියලා. ඉතින් එයාළුවනේ මම මේ ඒ කිව්ව විදිහට මැනලා අරගෙන මෙයාට කවන්න උත්සාහ කරා. ඉතින් මිස්ලා කිව්වට මෙයාලා අඬු කෝප්පයයි චුට්ටක් කන්නේ නැහැ. ඉතින් ඇත්තම කිව්වොත් තවටත් කන්නේ නැහැ මෙයා. ඉතින් මම එයාට අපිට ඉතින් එකපාරටම දෙන්න බෑ අඬු කෝප්පයයි ඒ කියන ප්‍රමාණය. ඉතින් මම චුට්ට වැඩි කරලා බැලුවා. එහෙම තමයි එයාට පුරුදු කරගන්න බැලුවේ. ඒත් ඉතින් එයා එහෙම ලොකුවට කැම කණ්ඩ ආසාවක් නැහැ. ඔය දැන් අපිට කියනවානේ බලෙන් කැම කවන්න එපා. එහෙම කියනවානේ බලෙන් කැම කැවුවොත් බබාලට ඉස්සරහට කොහොමත් කන්නේ නැහැලු බබාලා. මේ මොකද එයාලට කැම අපිරියා වෙන්න පුළුවන්ලු. එහෙම කියන්නේ ડોක්ටර්ලා. ඉතින් නර්ස්ලා කියනවා කොහොම හරි කරලා කැම කවා ගන්න. නර්ස්ලාලු මේ මිස්ලා කියන්නේ කොහොම හරි මේ කැම ටික කවා ගන්න කියලා. ඉතින් මේ කවුරු කියන එක කරන්න ඕනේද කියන්න මට තේරෙන්නේ නැහැ. ඉතින් මම බබා කන විදිහට කවලා මේ ඔන්න ඔය සද්ද නැතුව ඉන්න එක තමයි මම කරන්නේ. මොකද මේක වැඩිදුර හිතන්න ගත්තොත් එහෙම අපිටත් ඒක මානසික වදයක් වෙනවා. දැන් මගේ බබාගේ බර උපත් බරට අනුව මේ දැන් මේ යන බර හොඳයි කියලා කිව්වා. මොකද මෙයා මාස 8ක් 9ක් විතර යනකොට මෙයා මේ කොහමරි දවස් 3-4ක්ම මේ කෑවෙම නැහැ. ඊට පස්සේ මේ හදලා දෙන කෑම එක කන්නෙම නැහැ. ඊට පස්සේ මම මේ ડોක්ටර් කෙනෙක්ටත් පෙන්නුවා. ඊට පස්සේ එතන ડોක්ටර්ට පෙන්නන්න ගියාට පස්සේ තමයි ඒ ડોක්ටර් කීවේ මෙයාගේ මේ තියෙන්න ඕනි බර තියෙනවා. එහෙම කියලා. ඊට පස්සේ මේ මං කිව්වේ උනාට ඉතින් මිස්ලා මෙහෙම කියනවා. ඉතින් අපි දන්නේ නැහැනේ මොකද්ද මේකේ මේ අපි කරන්න ඕනි දේ මොකද්ද දන්නේ නැහැ. ඉතින් අපි හදන්නේ කොහොම හරි මෙයාට කවා ගන්න. මොකද බර මදි කියනවනේ අර කොළ පාට තීරුව යන්න එපා. හරිනම් බර හරියට බර తీරවන. ඉතින් එහෙම යන්නේ නැහැ. මෙයාගේ ලා කොළ පාට තීරුවේ තමයි බර ගියේ. ඉතින් අපි ඉතින් උත්සාහ කරන අර තද කොළ පාට තීරුවට ගන්න. ඉතින්
ඩොක්ටර්ලා කියන ඉතින් මෙයාලා ක්‍රියාශීලීව හොඳට දුවලා පැනලා එහෙම ඉන්නවනම් මේ ඒක ගැන වද වෙන්න එපා කියලා. ඒ වුණාට ඉතින් බර කිරන්න ගියාම කියනවා ඔයාලට පෝෂණ වැඩසටහන් වලට යන්න වෙනවා. ඒ හින්දා මේ කවලා කොහොම හරි බර හරි ගස ගන්න කියලා. ඉතින් මම තවටත් දන්නේ නැහැ ඉතින් මේ දෙගොල්ල කියන මොකද්ද පිළිපදින්න ඕනි කියන එක. ඉතින් මම කරන්නේ ළමයා කන විදිහට කවලා සද්ද නැතුව ඉන්න එක. වෙන ඉතින් අපි මොකද්ද කරන්නේ? මේ අපිට ඉතින් කරන්න දෙයක් හිතා ගන්න බෑ. මොකද අපිට උපදෙස් දෙන්න දැන් අපේ අම්මලාට අපිට උපදෙස් දෙන්න බෑ. මොකද අපේ අම්මලාගේ කාලේ විදිහට නෙමෙයි බබාලා දැන් හදන්නේ. දැන් තියෙන ක්‍රමේ ගොඩක් වෙනස්. ඉතින් අපේ අම්මලා නම් ඉස්සර කියන අපි මේ විදිහට දුන්නා, කොස් පොලොස් දුන්නා, අරවා දුන්නා, මේවා දුන්නා කියලා. ඉතින් එයාලා කියනවා ඒ හින්දා එහෙම දීලා බලන්න කියලා එයාලා කියනවා. ඉතින් ඒ දේවල් එහෙම කරා කිව්වට දැන් යන විදිහ වෙනස්නේ. එතකොට ඉතින් ඒ දේවල් ඉස්සර කාලේ දේවල් දැන් වැරදි. ඒකට හොඳම උදාහරණය තමයි යාළුවනේ මගේ බබාට දවස් හම්බෙලා දවස් 20ක් විතර ගියාට පස්සේ මෙයාට කිරි හිර වුණා. කිරි හිර වුණාට පස්සේ අර දැන් අපි හොස්පිටල් එකට ගියාට පස්සේ අර බබාලා හම්බෙන්න කලින් අපිට මේ දේවල් කරන්න කිරි හිර වුණාම මෙහෙම කරන්න කියලා. ඉතින් අපිට කියලා දෙනවා හැම දෙයක්ම අපි හොස්පිටල් එකෙන් නම් අපිට හැම උපදෙසක්ම දුන්නා. ඉතින් මගේ බබාට කිරි හිර වුණා. ඉතින් අර ඒ වෙලට ඉතින් ඒවා කියලා දුන්නට ඉතින් එහෙම ලොකුවට මතකෙට ආවේ නැහැ. මට මතක් වුණා අර මේ බබාව පැත්තට හරවන්න කියන එක. ඉතින් අර නහයෙන් කටෙන් දාගෙන එනකොට මම ටක් ගාලා පැත්තට හරවපු එක තමයි කරේ. ඉතින් මේ කොහොම හරි මේ ඒ දේ කරලා ඊට පස්සේ අපේ අම්මා ඊට පස්සේ කිව්වා මේ ඔහොම අරන් හරියන්නේ නැහැ. මේ බබාව උඩට වඩා ගන්න කියලා. ඊට පස්සේ ඉතින් අපේ අම්මා බබාව උඩට වඩා ගත්තා. ඊට පස්සේ අපි ගියා මේ එහෙමම වීල් එකක් කතා කරගෙන ටක් ගාලා මේ බබාව අරන් ගියා ළඟම තිබ්බ මේ අර ડોක්ටර් කෙනෙක් ඉන්නා මේ ඒ ડોක්ටර්ට පෙන්නන්න එක්කන් ගියා. ඒ ගියාට පස්සේ ඒ ડોක්ටර් කිව්වා ඔය ළමයා මුලින්ම උඩට වඩා ගන්න එපා මේ පැත්තට හරව ගන්න කියලා. ඊට පස්සේ මේ එතනදී කිව්වා මේ ඔයාලා ළමයි හදපු විදිහට නෙමෙයි දැන් ඔයාලා ළමයි හැදුවේ අවුරුදු 20කට විතර කලින්නේ. එතකොට ඔයාලා කරපු දේවල් දැන් කරන්න බෑ. මේ දැන් අනික මේ දැන් මේ ඉස්පිරිතාල වලින් හැම උපදෙසක්ම දෙනවා. ඉතින් ඒ දේවල් පිළිපදින්න කියලා ඕන්න ඒ ડોක්ටර් හැම කිව්වා. ඉතින් ඇත්තම කිව්වොත් යාළුවනේ දැන් අපේ අම්මලාගේ කාලේ විදිහට බබාලා හදන්න බෑ. මේ කණ්ඩ දෙන එකේ ඉඳන් හැම දෙයක්ම ඉතින් බබාලට වෙන හැම දෙයකටම ඉතින් අපි ඉස්සර කාලේ කරපු දේවල් අපිට දැන් පිළිපදින්න බෑ. අපිට දැන් යන නීති රීති අනුව තමයි අපේ බබාලව දැන් හදන්න පුළුවන්. ඉතින් හොඳම උදාහරණ තමයි එදා ඒ කිරිහිර වෙච්ච එක. ඉතින් දැන් මම මිස්ලා එහෙම කියන දෙයක් කරන්න එහෙම ලොකුවට දැන් අපි හිතලා එක එක දේවල් කරන්න යන්නේ නැහැ. ඊළඟට අපිට ළමයාට මොන හරි වුණත් අපි යන්න ඕනේ ડોක්ටර්ලා ගාවටනේ. ඉතින් ඊට පස්සේ අය ඔයාලා මේ දේවල් කරේ නැත්තේ අර දේවල් කරේයි මෙහෙම කියලා ඉතින් එක එක කතා අහන්න වෙනවා. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි දැන් කාලේ යන විදිහට ડોක්ටර්ලා කියන විදිහට මිස්ලා කියන විදිහට බබාලා මේවා කරගන්න එක. ඉතින් යාළුවනේ මේ ඉතින් මට කියන්න ඕනේ මේ කෑම කවන එක ගැනනේ මම කතා කරේ. ඉතින් හරි අමාරුයි ඉතින් කෑම කවන එක. ඔයාලටත් මං හිතනවා ඒ වගේ ප්‍රශ්න ඇති. ඉතින් මේවට ඉතින් උත්තරයක් නැහැ. මම නම් ඉතින් කරන්නේ යාළුවනේ මේ විනාඩි 20ක් ඇතුළත කවන්න කියනවනේ. ඉතින් මම කරන්නේ විනාඩි 20ක් ඇතුළත මං උපරිම පැය භාගයයි. පැය භාගෙන් ළමයා කන්නේ කොච්චරක්ද? මොකද ඊට වඩා ඉතින් පැය ගණන් අරගෙන කැව්වත් ඒක ළමයාගේ ඇඟට අල්ලන්නේ නැහැ. ඉතින් ඇත්තටම ළමයාට වැඩක් වෙන්නේ නැහැ. ඊට වඩා වෙලා වරන් කැව්වට. ඉතින් මම කරන්නේ පැය භාගය ඇතුළත කන්නේ කටයිද දෙකයිද ඒ ටික කවලා නිකා ඉන්නවා. හරිද? මේ ආයෙ එතනින් එහාට පන්න යන්නේ නැහැ කවන්න. මොකද ඒක බබාටත් එපා වෙනවා. මේ ඒක අම්මටත් එපා වෙනවා. මොකද බබා ඉතින් අපේ නම් කරන්නේ කටට දැන් බත් කට දාපුවාම ඉතින් ඕක පැය ගණන් කටේ. ඉතින් මේ වතුර පොවන්නත් එපා කියනවනේ ඕනාට වඩා. එතකොට බඩ පිරෙනවලු. එතකොට මේ කවා ගන්න ඕනේ කැම ප්‍රමාණය කවා ගන්න බැරුව යනවා කියලා. ඉතින් එහෙමයි කියලා ඉතින්
වතුර නොදී හිටියොත් බත් කටාය ඉතින් වරුවකටවත් ගිලින්නේ නැහැ. ඉතින් මම වතුර චුට්ටක් විතර දෙනවා. ඒ හින්දා මේ අර කියන විදිහටම කරන්නත් අමාරුයි. ඉතින් ඒ හින්දා ඉතින් වතුර චුට්ටක් විතර දෙනවා. දීලා තමයි ඉතින් කවා ගන්නෙ. ඒත් ඉතින් බත් කටයිද දෙකයිද කන්නේ පැය භාගයෙන් පස්සේ කවන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ වේලෙනවනේ. ඒක හොඳ පෝෂණීය විදිහට හදනවා. හැම මේදය, ප්‍රෝටීන්, පිෂ්ඨය ඔය හැම දෙයක්ම අඩංගු වෙන විදිහට පලා නම්මනම් ඔය හැම එකම දාලා හදනවා. දැන් එළවලු දානවා කියලා ඔය තියෙන හැම එළවලුවක්ම දාන්න යන්නේ නැහැ. කහ පාට එළවලුවකුයි සාමාන්‍ය අනිත් එළවලුවකුයි එහෙම දාලා බත් එක හදනවා. ඒ කියන්නේ බෙරි බත් ඒවා නෙමේ රයිස් එක වගේ හදනවා. දැන් ඉතින් මෙයාට අවුරුද්දයි මාස 4ක්නේ. එයා කන්න කැමති නෑ බත් එක බෙරි වෙලා කන්න කැමති නෑ. එයා ඉතින් අර කැමති දැන් අර අපි කන විදිහට කන්න තමයි එයා කැමති. ඒ හින්දා මම රයිස් විදිහට තමයි හදලා දෙන්නේ. ඉතින් රයිස් එකට දාන්න පුළුවන් ධාන්‍ය වර්ගයක් දානවා. මුං ඇට එව්වත් දානවා. කඩල එහෙම පොඩි කරලා දානවා. අර නැත්තම් කඩල ඇට ලොකුයිනේ. එතකොට මෙයා ඊට පස්සේ බත් එක බත් කටම එළියට දානවා අර කඩල ඇටේ නිසා. ඒ නිසා මම කරන වැඩේ කඩල ටික පොඩි කරලා අරකට හමු කරලා දානවා. එතකොට මේ පලා වර්ගයක් දානවා. එතකොට මම ඒක උයා ගන්නේ මුලින්ම ලුණු සුදු ලුණු කරපිංචා රම්පේ ඒවා මේවා දාලා තෙලේ ටෙම්පරාදු කරලා ඊට පස්සේ අර එළවලු ටික දානවා. ඊට පස්සේ එළවලු ටික විනාඩියක් විතර තෙලෙන් මේවා වෙන්න තියලා එයා කන ප්‍රමාණයට බත් ටිකක් දානවා. මස් එහෙම දැන් බිත්තර එහෙම එහෙවත් දා ගන්නවා. එහෙම එක්ක බිත්තරයක් තම්බලා ගන්නවා බත් එක වෙනම හදලා. ඒ දේවල් එහෙම කරනවා. එතකොට එළවලු ටික මේවා වුණාම බත් ඇති ප්‍රමාණයට අරගෙන ඒ ටික හොඳට කලවම් කරලා අවසානයේ පලා ටිකක් දානවා. ඊට පස්සේ පලා ටික දාන්න කලින් බත් ටික මේවා වෙන්න ආය පොල් කිරි ටිකක් දානවා. දාලා උයාගෙන අවසානෙටම තමයි මේ පලා ටික දාන්නේ. ඊට පස්සේ ඒක කරලා බිත්තරයක් තම්බලා එක්ක බැදලා ඒ විදිහට ගන්නවා. මස් එහෙම දානවා නම් බත් එක හදද්දී අර ටෙම්පරාදු වෙන්නම දාලා තමයි එහෙම ගන්නෙ. ඉතින් ඔයාලගෙත් මේ වගේ බත් කන්න නැති බබාලා ඉන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම ඉතින් බබාලා කන්නේ නැහැ. හැම අම්මගෙම කටේ තියෙන්නේ බබාලා බත් කන්නේ නැහැ කියන එක. ඉතින් ඔය වගේ එක එක විදිහට දීලා try කරන්න. ආයෙ ඔයාලට පුළුවන් බත් ඔම්ලට් එකක් විදිහට හදලා දෙන්න. ඒ කියන්නේ බිත්තරයක් අරගෙන ඒකට බතුත් දාන්න. එතකොට ධාන්‍ය වර්ග මොන හරි දෙනවා නම් ඒවත් දාන්න. ඊට පස්සේ ඔය හැම දෙයක්ම ඒ දාන ಜಾති පහක් නම් තියෙන ඒ ಜಾති පහම දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා ඔම්ලට් එක වගේ හදන්න. සමහර ළමයි කැමති අර කෑලි කඩ කඩ කන්න. එතකොට එහෙම කවා ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් දුරට කරන්නේ ওই දේවල් තමයි. මොකද ඉතින් මිස්ලා කියන විදිහට අපි බත් කවා ගන්නත් ඕනේ විනාඩි 20ක් පැය භාගයක් ඇතුළත කවා ගන්නත් ඕනේ. නැතිනම් ඉතින් ඊට වඩා කවපුවාම බබාගේ ඇඟට අල්ලන්නේ නැහැ. අනික ඉතින් අපිටත් එපා වෙනවා. එතකොට අපි තරහෙන් කෑ ගහනවා. ඒක ඉතින් බබාලා දන්නේ මේ ඇත්තටම කිව්වොත් දැන් අපි බබාට බයිනවා කියන්නකෝ. බබා ඇත්තටම මූණ දිහා බලන් ඉන්නවා. මේ මොකටද මේ බයින්නේ? මොනවද මේ කියන්නේ? මොකෑ මේ වෙලා තියෙන්නේ? අන්න ඒ වගේ එයා මේ අපේ මූණ දිහා බලන් ඉන්නවා. මමත් ඇත්තටම යාළුවනේ මුලින්ම බත් කවන්න පටන් ගත්තට පස්සේ මෙයා ওই කටේ තියාගෙන ඉන්නවා. ওই වගේ ප්‍රශ්න ටිකක් තිබ්බා. මේ ඉතින් ඇත්තම කිව්වොත් දැන් මිස්ලා අර විදිහට කියනවා. ඊට පස්සේ බර කිරන්න ගියාම මේ දේවල් කියනවා. ඉතින් ඔය හැම පීඩනයක්ම නිසාම මේ ඉතින් මට අර කොහොම හරි දැන් බත් ටික කවා ගන්න ඕනේ. ඉතින් මං කරන්නේ මේ බත් කට එක්ක ගිලින්න කිය ඉතින් කියනවා. එක්ක හපන්න. මේ විදිහට හපන්න. අර විදිහට කරන්න කිය ඉතින් කරලාත් පෙන්නනවා. ඉතින් ඒ මොන දේවල් කරත් එයාට තේරෙන්නේ නැහැ මං හිතන්නේ. මට තේරුණ විදිහට එයාට කිසිම දෙයක් අපි කියන්නේ මොනවද එයා දන්නේ නැහැ. මොකද ඉතින් ඇත්තටම දන්නේ නැතුව ඇති. මොකද එයා තාම මේ ලෝකෙට අලුත්. ඉතින් අපි නම් ඉතින් හැමදේම දැන් දන්නවා. දැන් හැමදේම කියන්නේ ඉතින් බත් කන ඕවා මේවා ඉතින් අපි දන්නවනේ හැම දෙයක්ම. ඒ විදිහට කරන්න. ඉතින් අපි දන්නවා මේ දේවල් ඉක්මනට කාලේ ඉවර කරන්න ඕනේ. එහෙම කියන්න අපි දන්නවා. ඉතින් මේක බබා දන්නේ මේක කන දෙයක්ද මේක බොන දෙයක්ද මේ වගේ මොනවා වෙනවද අපිට පෝෂණය හම්බ වෙනවද මොනවද වෙන්නේ කියන්නේ ඒවා දන්නේ නැහැ බබා. ඉතින් මේ එයා ඒවත් එක සෙල්ලම් කරනවා. ඉතින් එක එක දේවල් කරනවා. ඉතින් ඒවා
දකින්නකොට ඇත්තටම තරහ යනවා. මම මුලින්ම ඇත්තටම මේ කිව්වත් බබාට බැන්නා. ඕවා ඔහම කටේ තියාගෙන ඉඳපා කණ්ඩ. මේ ඕවා කාපුවාම මේ දේවල් වෙනවා. කතන්දර කියලා කවන්න හැදුවා. ඇත්තම කිව්වොත් ඔය මේ මිස්ලා කියනවනේ කතන්දර කියලා මේ සින්දුවක් කියලා එයාගේ අවධානය වෙනස් කරලා කවන්න කියලා. ඇත්තම කිව්වොත් යාළුවනේ මුලින් නම් කෑවා. පස්සේ එයාව රවට්ටන්න බෑ අපිට. එයා අපිව රවට්ටනවා. ඇත්තම කිව්වොත්. ඒ වගේ ඒ කියන්නේ ඒ වගේ තරමට මේ තැනට ආවා. ඇත්තටම රවට්ටලා කවන්න බෑ. මේ අපේ බබාට නම්. අනිත් අයට නම් කොහොමද දන්නේ? ඉතින් මන්නම් මේ මුලින් එහෙම මේ දෙද්දි කෑවා. ඉතින් පස්සේ නම් රවට්ටලා කවා ගන්න බැරි වුණා. ඊට පස්සේ මේ දැන් ඉතින් මේ ඔය කොහේ හරි එක්කන් යන්නම් මේ ඉතින් කරන වැඩේ අපි අතෙන්ට යන්. අපි අතන මාළු ඉන්නවනේ මෙතන අර ඇලේ මාළු ඉන්න අපි ඒව බලන්න යන් කියලා. ඉතින් ඔන්න යන්න කලින් එහෙනම් බත් කටක් කන්නකෝ කිව්වහම ඕන් ඉතින් කට ඇරලා කනවා. ආන් ඒ විදිහට තමයි දැන් කවාගන්නේ. මේ ඊට පස්සේ ඉතින් එක්කන් යනවා ඉතින් පෙන්නන්න. ඇත්තටම පවුනේ ඉතින් මේ ඒ හින්දා එක් කරගෙන යනවා ඉතින් පෙන්නන්න. ඉතින් ඔය මොනවා හරි ආතෙන්ට අර දේ පෙන්නන්නම් මේ ප්ලේන් එකක් යනවා. ඕන් ඒක අපි බලන්න යන් කියලා. අන්න ඒ වගේ දේවල් කියලා තමයි දැන් කවාගන්නේ. ඇත්තම කිව්වොත් බබාලට කවන්න හරිම අමාරුයි. මානසික කියන්නේ පීඩනයක් ඒක. ඉතින් ඇත්තම කිව්වොත් ඔයාලා එහෙම බයින්ඩ් කරන්න යන්න එපා. හරිම දුකයි ඉතින්. බත් කවලා අවසන් එනකොට හරිම දුකයි බැන්නහම. මොකද ඉතින් පස්සේ තමයි මටත් තේරුම් ගියේ මේ ඇත්තටම යාළුවට තේරෙන්නේ නැහැ අපි මොනවද මේ කියන්නේ. හපන්න කිව්වට මොනවද මේ අපි මේ බයින දේවල්වත් එයාලට තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔයත් එහෙම මේ බැනලා කරලා එහෙම කවන්න හදන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ දේ කරන එක නතර කරන්න. ඔයාටත් මට තේරුම් ගියා වගේ නැතිනම් තේරුම් යයි දවසක. ඇත්තටම මේ මන් දැන් එයා කනවනම් කාපු දෙන් නැතිනම් නිකා හිටපු දෙන් කියලා පාඩුවේ ඉන්නවා. මේ එයා කන දෙයක් කන තරමක් කාලා ඉන්දියාට දෙනවා. හදන දේ හොඳට පෝෂණයක් ඇතිව හදනවා. එතකොට අර කටක් දෙකක් කෑවත් ඉතින් ඇති කියලා මම හිතනවා. කොහොම හරි මගේ බබාට පස්සේ මිස් මට මුල්ම ගිය මාසෙට කලින් මාසේ මෙයාගේ බර වැඩි වෙලා තිබ්බේ ග්‍රෑම් 200ක්ද 100ක්ද කොහෙද. ඊට පස්සේ මට කිව්වා මෙහෙමනම් ගිහින් හරියන්නේ නැහැ. මෙයාගේ බර තව චුට්ටක් වැඩි කරගන්න වෙනවා. දැන් මෙයා මෙහෙම ගියොත් තැඹිලි පාට තීරුවටත් වැටෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා කොහොම හරි කරලා බර චුට්ටක් වැඩි කරගන්න කියලා. ඉතින් ඔයා මම නම් ඇත්තටම දුන්නේ මෙයා රොටි වගේ දේවල් කන්න ආසයි. බත් දුන්නට කන්න ඒ කාලේ කැමති වුන්නේ නැහැ. ඉතින් මම කරේ බත් වලින් ඔම්ලට් හදලා දුන්නා, රොටි වර්ග හදලා දුන්නා. අන්න ඒ විදිහට ඒවත් හොඳ පෝෂණයක් ඇතුව හදලා දුන්නා. ඉතින් එහෙම හදලා දුන්නා. ඊට පස්සේ ඒ ටික තමයි මම ගොඩක් දුරට දුන්නේ. එහෙම හදලා. ඔය වේල් පහම මන්ට කවා ගන්නත් බැරි වුණා. මෙයා එහෙම කෑවේ නැහැ. වේල් පහක්ම දෙන්න කිව්වට. අනික ඔය මේ මට මිස් කිව්වා මේ හරියට අඩු කෝප්පෙන් මැනලා හරි ගසලා එහෙම දෙන්න කියලා. එහෙම දුන්නට එහෙම අඩු කෝප්ප පිටින්ම කෑවේ නැහැ. ඉතින් එයා කනතරමක් කන්න ඉඩ ඇරියා. ඉතින් එහෙම කාලා කොහොම හරි මෙයාගේ අනික මම ඔය බැදුන් ಜಾති හදලා දුන්නා. ඒ කියන්නේ අල පෙති බැදලා ඒ වගේ එහෙම බිත්තර ඔම්ලට් දාලා ඒ වගේ බැදලා කරලා දුන්නා. එහෙම දුන්නාට පස්සේ ඔන්න බර ගිය මාසේ ග්‍රෑම් 600ක් වැඩි වෙලා තිබුණා. ඉතින් එහෙම හදලා දීලා ඉතින් මට තව චුට්ටක් බර හදා ගන්න තියෙනවා. එතකොට තදකොළ පාට තීරුවට යන්න පුළුවන්. ඉතින් මේ ඒ වගේ දැන් ඔයාලටත් ওই ප්‍රශ්න ඇති. අනිවාර්යෙන් මං හිතන්නේ නෑ කියලා. මේ අනිවාර්යෙන් ওই ප්‍රශ්නේ ඇති. ඔයාලා බබාලා කන්නේ නැහැ කියලා එයාලගේ ඇඟට කඩාපනින්න එපා. ඇත්තට මේක බොරු වැඩක්. ඇත්තටම ඒක විහිළුවක්. මේ ඇත්තට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ දේවල් කරන්න එපා. බොරුවට ළමයා බය වෙන එක තමයි වෙන්නේ. එතකොට ළමයා ඔයාගෙන් ඈතට යන එක තමයි වෙන්නේ. ඒ හින්දා කවදාවත් මේ මෝඩ වැඩේ නම් කරන්න එපා. මොකද ඒක මං අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා ඒ දේ කරන්න එපා.
ඔය දැන් අනිත් එක තමයි මේ කාලේනේ ළමයෙක් වර්ධනය වෙනවා කියන්නේ මොලේ වර්ධනය හැම වර්ධනයක්ම සිද්ධ වෙනවා කියන්නේ මේ කාලෙදිනේ. එතකොට ඒ දේවල් වලටත් බලපානවලු අර දැන් අපි ඉස්සර මේ අර මේ ජෝලියට ඔය මේ අර ළමයාව හිනස්තවන්න ඒ වගේ දේවල් වලට කට්ටිය කරන වැඩේ බිත්තියක් අස්සේ හැංගිලා ඉඳලා මේ හැව් ගාලා පයින්නවා. එතකොට එහෙම ඒ දේවල් වුණත් දැන් වෙනකොට ඩොක්ටර්ලා කියන්නේ මේ දේවල් කරන්න එපා කියලා. ඒක ළමයාට ගොඩක් බලපානවලු. එතකොට එයාගේ ඉස්සරහ ජීවිතේට මේ අවුරුදු දැන් නෙමෙයි ඒක ඉස්සරහට තමයි ඒක බලපානවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දේවල් උනත් කරන්න එපා කියනවා. දැන් අර වගේ ළමයාගේ ඇඟට කඩාපැනලා කෑ ගහපුවාම ඒ දේවල් උනත් ළමයාට බලපානවා ඇති කියලා ඉතින් මං හිතනවා. ඉතින් මොකද ළමයා බයවීමක්නේ සිද්ධ වෙන්නේ. සමහර විට ඉතින් ළමයා බය අර කෑ ගහන එකට බයේ ඉතින් සමහර විට ළමයා කණ්ඩ ඉඩ තියෙනවා. ඉතින් එහෙමයි කියලා ඉතින් අපි අර කරන්නේ. එතකොට අපි කෑ ගැහුවොත් ළමයා කනවා. ඉතින් එහෙමයි කියලා අපි එහෙම කරලා ළමයාට කවන්න හදනවා. ඒ වුණාට ළමයාට ඉස්සරහට මොකක් හරි දෙයක් වෙන්න ඒ කියන්නේ ඉඩ තියෙනවා. ඒ කියන්නේ ළමයාගේ ජීවිතේට බලපාන්න ඉඩ තියෙනවා ඒ දේ. ඒ හින්දා අනිවාර්යෙන් ඒ දේ කරන්න එපා. අපිට පුළුවන් විදියට අපි එක එක ටිප්ස් පාවිච්චි කරලා ඉතින් කොහොම හරි කරලා අපේ බබාලට අපි කවා ගමු. කොහොම හරි කරලා ඉතින් අපි බර වැඩි කරගමු. ඒ කියන්නේ හොඳ පෝෂණීය විදිහට කැම ටික හදලා දීලා ඉතින් එකෙන් කටක් දෙකක් කෑවත් මම නම් හිතන්නේ ඉතින් හොඳ පෝෂණයක් යාට හම්බෙයි කියලා. ඉතින් එහෙම හිතලා තමයි ඉතින් මම ওই ග්‍රෑම් 600ක් වැඩි කරගත්තේ. ඉතින් මං ඉතින් හිතනවා ඒ මං දුන්න කෑම නිසා ඉතින් එහෙම වැඩි වුණානේ. ඉතින් එයා අර කන්න ඕනේ ප්‍රමාණය කෑවෙත් නෑ. ඉතින් එහෙමනේ. ඉතින් මං හිතනවා මේ අපිට කොහොම හරි ඒ දේ කරගන්න පුළුවන් කියලා. අපි ඉතින් කොහොම හරි අපේ බබාලව හොඳ විදිහට මේ හදාගමු. එතකොට අපිට තියෙන ස්ට්‍රෙස් එකක් නැති වෙයි. ඔය පැය ගණන් කවන්න ගියාම තමයි අපිට ඇත්තටම මේ අපිටත් මානසික පීඩනය ඇති වෙන්නේ. ඉතින් ඒ දේවල් උනත් අඩු කරගන්න පුළුවන්. මේ විදිහට අපි ඉතින් විවිධ ක්‍රම පාවිච්චි කරලා ළමයාට කවා ගත්තාම එහෙනම් ඉතින් ඔන්න අද ඉඳන් ඔයාලත් ළමයාට කෑ ගහන්න කරන්නේ නැතුව එක එක ක්‍රම පාවිච්චි කරලා ළමයා කැමති විදිහ පාවිච්චි කරලා ඉතින් ළමයාට කොහොම හරි කරලා කැම ටික කවා ගන්න. අනිවාර්යෙන් ඉතින් එයාලා කයි. අපි බලමු ඉතින් හොඳ ප්‍රතිඵලයක් ඉතින් ලැබෙයි. මට නම් ඉතින් හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. මම හිතනවා දිගටම ඉතින් මට ඒ වගේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් වැඩේ කියන්නේ දැන් එයා ගිය මාසේ බත් ඔම්ලට් විදිහට කෑවට දැන් මේ මාසේ කන්නේ නැහැ. එයා කන්නේ දැන් අපි කන බත් ඒ විදිහට. ඉතින් දැන් මම කරන්නේ මේ රයිස් එක වගේ එහෙම හදලා දෙන එක. ඉතින් ඔයාලත් ඒ වගේ ක්‍රම එක එක විදිහට ආහාර හදලා දීලා බලන්න. එතකොට ඉතින් බබාලා කයි. අර විවිධ පාට වර්ග එහෙම දාලා හදපුවාම බබාලා කනවා ආසාවෙන්. ඉතින් ඔයාලත් ඒ දේවල් කරලා බලන්න. අලුතෙන් අම්මා කෙනෙක් වෙච්ච ඔයා කවදාවත් ස්ට්‍රෙස් එකක් ගන්න එපා. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. මොකද ඉතින් මට හිතුණා මං වගේ ඒ වගේ මේ ප්‍රශ්න වලින් ඉන්න අය ගොඩක් ඇති කියලා. ඉතින් කවා ගන්න අමාරුව බැරුව විවිධ ප්‍රශ්න වල ඉන්න අය ඇති කියලා. ඉතින් ඒ නිසා තමයි මම අද මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වැදගත් වෙනවා නම් මට මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ඔයාලට බලන්න තවත් ආසයි නම් මේ වගේ දේවල් වැදගත් කියලා හිතනවනම් මාව subscribe කරලා තියන්න. මම ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අරගෙන එනවා. බබාලා සම්බන්ධ වීඩියෝ. ඉතින් දවස ගෙවෙන විදිහ ඔන්න ඔය වගේ විවිධ වර්ගයේ වීඩියෝ තමයි මම අරගෙන ඉන්නේ. ඉතින් subscribe කරලා තියාගන්න. ඔන්න ඉතින් අපේ පැංචා හැරලා දැන් ඉතින් සද්දේ දැන් ඉතින් මම එයා නිදි අතරේ තමයි වීඩියෝ එක කරන්න ගත්තේ. දැන් ඉතින් එයාව බලන්න ඕනේ. ඉතින් එයා දැන් හැරුණාම එයා වඩාගෙන ඉන්න ඕනේ. ඉතින් විනාඩියක් දෙකක් හරි කමන්න. ඉතින් එයා ආස අතේම ඉන්න. ඉතින් එහෙනම් ඉතින් මම අද වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් ඉතින් මම ගිහිල්ලා එන්නම්. ඔයාලට බුදු සරණයි.